අපි ඉතින් මෙතනට නැග්ගා. අතන්ට යන්න ඕනේ අතන්ට. ඔක එනවාද මේ? හරි භයානක දණකින් යන්නේ. එතනට පයින්. හලෝ ඉතින් ගුඩ් මෝනින්. ඉතින් අද අපි තවත් පොඩි ගවේෂණයකට යන්න හදන්නේ. ඉතින් යන්න තැන මම යද්දි කියන්නම්. ඉතින් දැන් අපි ඉන්නේ කුරුණෑගල මැරිසිරිපුරේ ඉන්නේ. මැරිසිරිපුරෙන් එතන බස් හෝල්ට් එක ගාවින් ඇතුළට දාලා මේ යන පැත්තේ ඉන්න ඕල එතන පාර කියද්දි ඕල දන්නේ නැති කොහෙටද යන්නේ කියලා. ඉතින් අපි යන්නේ යුඑස්ටන් යන්නේ. අපි කිව්වට ඉතින් මම තමයි යන්නේ. මං තනියෙන් යන්නේ. මේ පළවෙනි වීඩියෝ එක රිවර්ස්ටන් යන තනියෙන්. ඉතින් අපි යන ගමන් හම්බෙමු. ඉතින් මෙතන පොඩ්ඩක් නැවතුණා. මෙතන පොඩ්ඩ ලස්සන තැනක් ඉඳන් මේ පේනවා. ඉතින් ඔයාලට ඉතින් මේ බයික් එකයි ඉතින් බයික් එකේ යන්නේ. ඉතින් අපි බලමු ගිහිල්ලා ඉතින් පොඩ අවුවයි ගොඩක් අවුව ටිකක් සෙට් වෙනවා. අවුව ගොඩක් වැඩි මේ. ඉතින් අපි ගිහිල්ලා බලමු ඉතින් මොකද වෙන්නේ කියලා. හලෝ ඉතින් මේ පැත්තේ ඉතින් ගත්තොත් මේ මාළෙන් ආයෙ ගිහිල්ලා දිනවා. මේ මම ඉස්සෙල්ලා ඉතලා පොඩි ගඟක් තියෙනවා. ඇල වගේ ඇලක් වගේ මං හිතුවේ ඒක නිකන් ඇලක් කියලා. බලන් ගියාම ඒක අර ගල් ගලවගෙන ඇවිල්ලා වතුර පාරක් ඇවිල්ලා තියෙන අර සිල්ලාපු ඉන්න මේ පැත්තට ටිකක් බලපෑව. දැන් අපි රිවර්ස්ටනුත් ඇත්තටම කියනවා නම් ගොඩක් නාය ගිහිල්ලා තියෙනවා. දැන්ටත් පේනවා කඳු ගොඩක් නාය ගිහිල්ලා තියෙනවා. ඉතින් මාතලෙන් ඇවිල්ලා ඉතින් මාතලේ රිවර්ස්ටන් පාරේ තමයි දැන් යන්නේ. මේ ඉතින් අපි බලමු ගිහිල්ලා ඉස්සරහට. පාට දැන් දැම්ම. දැන් මෙතනින් ඉඳලා තමයි යන්නේ. මේ කිලෝමීටර් 10ක් තියෙනවා රිවර්ස්ටන් වලට. මේ ඉතින් මොන පෙන්නන්න බැලුවොත් අපි වල මාර්ගයක් පෙන්නනවා. ඉතින් රිවර්ස්ටන් යද්දි මේ පොඩ්ඩ නැවත්තන්න හිතුණා. මා ලස්සන view එකක් දැක්කා. view නම් ඉතින් හැමතැනම දකින්නවා. ඉතින් මේක නම් තවත් ලස්සන view එකක්. ඉතින් view එක පෙන්නද්දි ඔයාලට මම පොඩි දෙයක් පෙන්නන්න ඕනේ. මෙතන දැක්කද ඔයාලට මේ මෙතන මේ මම හිතන්නේ මේ හොටල් එකක් හරි මොකක් හරි එකක් තියෙන්නේ මේ ගෙස්ට් හවුස් එකක් වගේ. ඔයාලට පේනවාද view එක? භූදර්ශනේ. ඒක ලස්සන දෙයක්. මේ ගහත් එක්ක මා ලස්සනක් තියෙනවා. ඉතින් කපල් වලට හොඳ තැනක ඉතින් කපල් නම් ගොඩක් යනවා උඩට. මේ බයික් එක ස්ටාර්ට් එකේ තියෙන්නේ. අපේ නැති ඉතින් මෙතන මට මෙතනින් එහාට යන්නත් හිතෙන්නෙත් නෑ. මෙච්චර එතනත් අමාරු විදිහට ලස්සනයි. ඉතින් ඔයාත් එනවා රිවර්ස්ටන් ඉතින් හොඳයි කියන්නේ ඉතින් ගොඩක් කට්ටිය නම් ඇවිල්ලා ඇත්තේ. ඉතින් ඇවිල්ලා නැති කට්ටියත් ඉන්නවා. ඉතින් එන කට්ටියට ඉතින් ඇවිල්ලා බලන්න. ඉතින් රිවර්ස්ටන් උත් ඉතින් ඕගොල්ලෝ ගෙවල් වලටම වෙලා ඉන්නේ නැතුව ඇවිල්ලා මේ බලන්න කොච්චර ලස්සනද අපේ ලංකාව කියලා. ඉතින් අපි රිවර්ස්ටන් එකට ආවා. රිවර්ස්ටන් ඇවිල්ලා මෙතන අර රිවර්ස්ටන් කුළුණ තියෙනවා. එතන කිලෝමීටර් 2ක් පයින් යන්න ඕනේ. ඉතින් එතනටත් ගිහිල්ලා මුලින්ම කිලෝමීටර් 2කට ගිහිල්ලා අපි ආයේ මේ තව පොඩ්ඩක් උඩහට යනවා. ඉතින් එතන ටිකට් කඩනවා මං හිතන්නේ. එතන ටිකට් කඩනවා. ටිකට් එක බලමු කීයද කියලා. ඉතින් මෙතෙන් ටිකට් එකක් කඩනවා. ටිකට් එක රුපියල් 75 වෙන්නේ ඉතින් ආදේශීය කට්ටියට. ඉතින් අපිට බලන්න පුළුවන් මෙන්න මේ ටික නගර සංචාර වනාන්තරේ. ඉතින් මේ භූදර්ශන ටික තමයි අපිට බලා ගන්න පුළුවන්. රිවර්ස්ටන් ආවොත් ඉතින් අපි පොඩ්ඩක් උඩට ගිහලා බලමු. මෙතනින් තමයි යන්න තියෙන්නේ අපිට උඩට. කිලෝමීටර් 2ක් තියෙනවා. අපි කිලෝමීටර් 2 පොඩි හයික් එකක් දාමු. ඉතින්
අපි කුළුණට යන්න හදන්නේ. අපි යමු බලන්න කිලෝමීටර 2ක් හයික් එකක් දාලා රිවර්ස්ටර්න් කුළුණට යමු. රිවර්ස්ටර්න් කුළුණ කියන්නේ මං හිතන්නේ මේ ටෙලිෆෝන් මොකක් හරි කුළුණක් තියෙන්නේ. ඉතින් අපි ගිහලා බලමු මොන වගේද කියලා. ඉතින් මේ පාර තියෙනවා. පාරේ උනට බයිසිකල් වලට යන්න දෙන්නේ නැහැ. ඉතින් ඊටම ඉතින් පොඩ්ඩක් මාර ලස්සන දැත්තක් ඉතින් මේ කියලා වචන නැහැ. කියන්න වචන නැහැ. ඉතින් ඔයාලත් එනවා නම් ඉතින් මෙතන ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉතින් අපේ දේශීය කට්ටිය. ඉතින් ගොඩක් අය ඇත්තටම කිව්වොත් ලංකාවෙන් 80%ක්ම ලංකාව වටේ යන්නේ. ලංකාවේ බලන්න දේවල් තිබ්බට එයාලා කවුරුත් ලංකාව වටේ යන්නේ. ඉතින් ඇවිල්ලා බලන්න ඉතින් මේ වගේ තැන්වල ඉතින් ඔච්චර ලස්සනද නිවාඩුවක් තියෙනවා නම් නිවාඩු පාඩුවක ඇවිල්ලා බලලා පොඩ්ඩක් ෆොටෝ එකක් දෙකක් ගහලා යන්න පුළුවන්. ඉතින් මනසටත් එක නිදහස්. ඉතින් වෙනවා ඉස්සර ෆොටෝ ගන්න කපල් එක. ගොඩක් කුළුණට කපල් තමයි යන්නේ. ඉතින් අපි කුළුණට යන්න ඕනේ කියලා හිතුණා. කුළුණට යමු. ඉතින් මේ විල්ලා තියෙන ඉතින් කුළුණ නම් පේනවා. පේනවා ඉතින් මේ තියෙන කුළුණ මේ මෙතන තියෙන්නේ. මේ කුළුණට කිලෝමීටර් 2ක් තිබ්බා. පල්ලේ අර බයිසිකල් දාපු දණීද. ඉතින් ගිහලා වල පොඩ පරණ තාලේ කුළුණක් වගේ එකක් තමයි වෙන්නේ. කරන්ට් එක තාම යනවාද කොයි? කරන්ට් එකක් ගිහිල්ලා තියෙන්නේ. ගේම් එකක් ගන්නවා වගේ අර කුළුණු තියෙන්නේ. ඒ වගේ කුළුණක් තමයි තියෙන්නේ. ඉතින් අපි ගිහලා බලමු කුළුණ මොන වගේද කියලා. ඉතින් කිලෝමීටර් 2ක් වැඩි නෑ 2ක් හයිට් කරන්න උන්ට. අපි එකමාරක් විතර ආවා. ඉතින් ගිහලා බලමු. මේ දැන්ට මම පිස්සු වැල්ලා ඉන්නේ ගයිස්. ඉතින් කොච්චර ලස්සනද කියලා බලන්න කියන්නේ. ඉතින් මෙතනම ඉන්නවා. දවසම ගෙදර යන්නේ නැහැ. මේ බලන්න. වාව්. අර අතන වල පේනවා ඉතින් මේ චූටි තැනක් තියෙනවා මෙතන මම හිතන්නේ මේ කොච්චර ලස්සනද කියලා බලන්න. ඉතින් රිවර්ස්ටර්න් කියන්නේ මේ වගේ තැනක් තමයි. ඉතින් හුලං ගොඩක් හුලං තියෙනවා මේ හරියේ. හුලං කපොල්ල මං හිතන්නේ මේ හරිය තමයි තියෙන්නේ. අදන පොඩ හුලං මදි. ඉතින් අපි දැන් මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 1000 ගණක් විතර උඩින් ඉන්නේ. මේ හරියේ. අර ගොඩක් නාය ගිහිලා තියෙනවා. අර ආයෙටම නාය ගිහිලා තියෙනවා. හැම කන්දම වගේම නාය ගිහිලා තියෙනවා ගයිස්. මේ ඔයාලා පේනවා ඇති මේ. මෙතනත් ගිහින් නාය ගිහිලා තියෙන්නේ. මෙහි නාය ගිහිලා තියෙන්නේ. කන්දේ බලන් ගියාම කන්දේ හැමතැනම නකල්ස් කඳු වල නාය ගිහිලා තියෙනවා. ඉතින් මේ අපි තැන්ට ආවා කිලෝමීටර් 2ක හයික් එකකින් පස්සේ මේ කුළුණට ආවා. මෙතන ඇත්තටම බලන් ගියාම මේ අර පිටතක් කළ ෆිල්ම් වල තියෙන්නේ ඒ විදිහ නිකම් බලාගාරයක් වගේ එකක් වගේ තමයි පේන්නේ. ඔයාලට මම පෙන්නන්නම් මේ මෙතනින් පේන විදියට. ඔයාලට පේනවා මේ තියෙන්නේ එතන මේ කුළුණ මේ තනිකර අර බලාගාරයක් විදියට තමයි වෙන්නේ. අර විදුලි බලාගාරයක් තමයි මේක මං හිතන්නේ. විදුලි බලාගාර මොකක් හරි අර නිකන් NASA එකේ තියෙන්නේ. ඒ වගේ එකක් තමයි මෙතනට පේන්නේ. අපි ගිහලා බලමු එතනට. ගොඩක් පරණයි මට පේන විදියට. මේ පැත්තත් පේනවා ආලට කන්දේ. ඉතින් කන්දේ උඩ ඉන්නේ අපි. ඉතින් මේ එතන උඩට නගින්න දෙන්නේ නැහැ. ගේට්ටු වහලා තියෙන අවසර තියෙන්න ඕන උඩට නගින්න. ඉතින් අපිට අවසර නැති හින්දා අපි බහිනවා. මේ ඉතින් කිලෝමීටර් 2 නැගලා ඉතින් view එකක් තියෙනවා ලස්සන. මේ view එක බලලා එහෙම තමයි ඉතින් ආයෙ බහින්න වෙන්නේ. ඉතින් අපි ආයෙත් කිලෝමීටර් 2ක් පල්ලයට බහිනවා. මේ මෙතන ඇවිල්ලා ඉතින් අපිට අර ගැතුළට යන්න දෙන්නේ නැහැ. ඉතින් ලස්සන view එකක් තියෙනද view එක බලාගෙන පල්ලයට බහින්න තමයි තියෙන්නේ. හන්දේ බුදුනේ ඉන්නේ මෙතන වල පේනවා ඇති. මෙතන තව කන්දක් තියෙන පොඩි කඳු කෑල්ල. ඒ කඳු කෑල්ල උඩට නගින්න පුළුවන්. කැම්පින් කරන තැනක් හරි මොකක් හරි තියෙන ඔය හරි. ඉතින් අපි ඊනක පාර එද්දි කැම්පින් කරන්න බලාගෙන ඉමු මේ පැත්තේ. view එක නම් ඉතින් ලස්සන view එකක් තියෙන guys. ගොඩක් view එකක් තියෙන ලස්සන. ඉතින් මේ බහිද්දි පොඩි මේකක් දැක්කා.
ගල් තලාවක් වගේ එකක්. ඉතින් කැලෑවෙන් තමයි ඇතුළට යන්න තියෙන්නේ. පාරෙන් පොඩ්ඩක් එළියට පැනලා මේ අපි ඉතින් ඒකේ ගිහිල්ලා බලමු මේ මොන වගේ තැනක්ද එතනට අපිට පේන්නේ කියලා. ඒවල පේනවා ඇති. මම මේ එතනින් යන්නේ මේ මෙතන පාර තියෙන්නේ. පාරෙන් පොඩි අඩිපාරක් වගේ තියෙනවා. අඩිපාරෙන් යන්න තියෙන්නේ. මේක තමයි ඉතින් අර මේ සංඥා කුළුණ තියෙන තැන ඉවස්තන් වල ඇතුළට නම් යන්න දෙන්නේ නැහැ. මේ පාරෙන් ගිහිලා කෙලිම ගේට්ටුව තියෙන්නේ. ගේට්ටුව කාට ගිහිල්ලා විතරයි එන්න දෙන්නේ. අවසර තියෙන්න ඕනේ ඇතුළට යන්න. ඉතින් ඔය ෆැමිලි ගොඩක් නගිනවා එතනට. මම නැග්ගා. ඉතින් මේ වගේ තැනක් තියෙනවා. මේ වගේ තැනකට අපි බලමු මේ තව පොඩ්ඩක් උඩට යන්න පුළුවන්ද කියලා. ටැංකියක් වගේ එකක් තියෙනවා. එතනට ගිහිල්ලා බලමු. ගයිස් ඔයාලට පේනවා ඇති ටැංකිය වතුර නෙවෙයි තියෙන්නේ. ටැංකිය තියෙන්නේ තනිකර මේ වතුර බෝතල් කුණු වතුර නැහැ. ඉතින් මේ තියෙන තැන මේ ඔයාලට පේනවා ඇති පිටිපස්සෙන් පේන view එක. මේ ලොකු හුලම් පාරකුත් එනවා. සීතලකුත් එනවා පොඩි. ඉතින් අපි බලමු අපි අර අතන්ට මෙන්න මෙතනට ගිහිල්ලා බලමු යන්න පුළුවන්ද කියලා. හරි පරිස්සමෙන් යන්න ඕනේ ගමනක්. මේ ආයෙ වෙනත් මේ යන්න තියෙන තැන. මේ ගස් තමයි මම ඔයාලට කිව්වේ. කන්ද උඩ වැවෙන ඒවා පල්ලෙහා අපිට බලා ගන්න බෑ කියලා. අර අතන බීම පල්ලෙහාදී පාරක් තියෙන්නේ. මම මේ පාර මග හැල්ලා. එතන උඩට පොඩ්ඩක් යනවා. මේ මම හිතන්නේ කට්ටිය ගිහිල්ලා තියෙනවා. යන්න පුළුවන්. අඩි පාරක් වගේ. ඉතින් එතනටත් ආවා. බලමු අපි තව යන්න පුළුවන්ද කියලා. අපිට යන්න පුළුවන් තව. අපිට යන්න පුළුවන් guys. පේනවා ඇති මං ආපු පාර. අර අතන පාරෙන් පොඩ්ඩක් මේ අඩිපාරක් වගේ තියෙන එතනට ඇවිල්ලා තමයි අතුන්ට එන්න තියෙන්නේ. මේ අපිට ඉතින් යන්න තව චුට්ටක් ඉස්සරහට යන්න පුළුවන්. අපි ඉස්සරහට පොඩ්ඩක් ගිහිල්ලා බලමු. මේ මම හිතන්නේ කන්දේ මුදුන තමයි තියෙන්නේ. මේ කන්දේ මුදුන තමයි තියෙන්නේ. මේ කඳු රාශියකින් සමන්විතයි. එතනට පොඩ්ඩක් ගිහිල්ලා බලමු යන්න පුළුවන්. ඉතින් පාර පොඩ්ඩක් අමාරුයි යන්න. අපි ගිහිල්ලා බලමු. ඉතින් කැලෑවෙන් පීරලා අපි තව පොඩ්ඩක් ඇතුළට යනවා. මේ තියෙන දැන්ට වව් තව පොඩ්ඩක් යන්න පුළුවන් අපිට. අර අතනටම යන්න පුළුවන්. අපි එතනටම ඔයාලට පේනවා ඇති කන්දේ මේ මුලටම තමයි ඇවිල්ලා තියෙන්නේ. ෆොටෝ එකක් ගන්න නම් මරුම දැන මට අපි යන්න පුළුවන් නේද ගයිස් මෙතනින් අතන්ට අර ගලට මෙතනින් ගිහිල්ලා බලමු. අඩිපාරක් වගේ තියෙනවා. මම ඉතින් එතනින් යන්න තමයි try කරන්නේ. යන්න බෑ guys. තව පොඩක් තියෙනවා. ඇවිලා. මේ කැලෑවට තමයි යන්නේ. අපි ගලේ දැනට ආව. අපි ගල උඩටම යමු. උඩටම ගිහලා බලමු. කමන්නේ.
අපි ඉතින් මෙතනට නැග්ගා. අතන්ට යන්න ඕනේ අතන්ට. ඔය පේනවා ඉතින් මේ භයානක දණකින් යන්නේ. පයින්න ඕනේ. මෙතනට පයින්න ඕනේ. හරි. පෙරගත්තා. ගයිස් ඉතින් අපි අර පැත්තෙන් ආවේ. අර පැත්තෙන් ගිහලා කෙලින්ම මේ ගල ගාට්ටම ආවා. දැන් ගල උඩ ඉන්නේ. මෙතන ගලට ගිහලා බලමු. මොනවගේ එකක්ද අපිට පේන්නේ කියලා. ඒ ගල උඩට නැග්ගට පස්සේ ගයිස් මේම තමයි පේන්නේ. අපි ආපු පාර පේනවා. පාර පේනවා. ලස්සන view එකක් පේනවා. අපිට මෙතන ගලක් තියෙනවා. මේ ගලටත් නැගින් බලන්න. මේ ගල උඩට නැග්ගා. ආල් පෙන්නපු ගල උඩට. ඉතින් ගල උඩ නැග්ගම මේ වගේ දර්ශනයක් තමයි බලන්න පුළුවන්. 360 දර්ශනයක් බලන්න පුළුවන්. වාව් වන්. ලස්සනයිද? බැනලා මේ මෙතනින් තමයි බහින්නේ මම හදන්නේ. අපි බලමු මෙතනින් බහින්න. ගලත් එක්කම තමයි බහින්න හදන්නේ. කැලෑවෙන් ආයි උඩට යන්නේ නැතුව මේ හයියෙම බහින්න හදනවා. මොකක්ද මේ? මෙතන බලමු බෑලා. පුළුවන් ඒ බහින්න. වතුර බෝතල් නම් ගයිස් තියලා ගිහිල්ලා තියෙනවා. ඒ වගේ දේවල් කරන්න එපා. මේ වගේ ලස්සන සංවේදී පරිසරයක ඔය වගේ දේවල් කරාම මේ පරිසරෙත් විනාශ වෙනවා. ඔයාලා කරන දේවල් වලින් මෙතනින් බහින්න පුළුවන්. බලන්න. අපි බහැලා පාරෙන් බැස්සේ නැහැ. මෙතනින් බහැලා ඉතින් යන ගිහිල්ලා අපි බල්ලයාලා ගිහිල්ලා අනිත් තැන් වලටත් ගිහිල්ලා බලමු. ඉතින් තව පොඩක් ඉස්සරහට ආව මේ වගේ ලස්සන view එකක් අපිට බලා ගන්න පුළුවන් රිවර්ස් එකකට මේ ඔයාලා පේනවා ඇති ලස්සන view එකක් කියලා. ඔයාලා පේනවා ඇති රාධහරියෙන් විතර තියෙන්නේ මේ නාය ගියපු තැන් ලස්සනට දුමුරු පාටින් ඉදි වෙලා තියෙන උනාට ලස්සන තන පිටියක් තියෙනවා ගයිස්. කුඹුරක්ද කොයිද? මා ලස්සන view එකක් තියෙනවා. වාව්. යා මෙතනින් ආයේ පොඩක් උඩට ගිහලා බලමු මේ තව මොනවද අපිට බලන්න තියෙන්නේ කියලා. ගයිස් ඉතින් මේ ඔයාලා පේනවා ඇති කොච්චර මේ ලස්සන view එකක්ද තියෙන්නේ කියලා. මේ මා ලස්සනයි ඉතින් මේ වගේ view එක බයිසිකලයක් පදිනවා කියන එකත් මාර මේ එකක් තියෙනවා. ඉතින් අපි ටිකක් ඉස්සරහට ආවම පිටවල පතන හම්බුණා. ඉතින් පිටවල පතන ජයවි දත්තේ කියලා මෙතන බෝඩ් එකක් ගහලා තිනවා. අපිට ඉස්ස ටික බලා ගන්නවා නම් ඔයාලා පේනවා ඇති බෝඩ් එක. ඉතින් මෙතනින් තමයි යන්න තියෙන්නේ. අපි ඉතින් ගිහලා බලමු මේ කොච්චර දුරක් අපිට ඇවිදින්න තියෙනවද එහෙම කියලා. ඉතින් වෙලාව 4යි වෙලාව. දැන් රෑ වෙන්න ළඟයි. මේක ඇවිදින්න තියෙනවා ගයිස්. ටික සාමාන්‍යයෙන් යන්න වෙයි. මෙතනින් තමයි බැලලා මෙතනින් ඇතුළට වෙන්න තියෙන්නේ. මනම් ඒව පිළිපදින්න මේ මොකද රක්ෂිතයක් ඉඳ රක්ෂිතේ විනාශ කරන්න නැතුව රක්ෂිතේ විනාශ කරන්න නැතුව තමන් ඇවිල්ලා තමන් බලන්න ඕන දේවල් ටික බලලා ගියා නම් හරි. ඉතින් අපිත් පොඩ්ඩක් උඩ නගින්න වෙනවා. මේ ටික නැගලා බලමු මොනවද තියෙන්නේ කියලා පිටවල පතනේ බලන්න. පහාට මගේ පිටිපස්සේ පේනවද දන්නේ නැහැ. බලන්න කොච්චර ලස්සනද කියලා. මේ ඉන්නේ පිටවල පතනේ ඉන්නේ. ගවයන් නම් ඉන්න වාටක් පේනවා. ඉතින් අතන කොච්චර ලස්සන view එකක් තියෙනවද කියලා බලන්න. මේ හිතා ගන්නත් මේ ලංකාවේ කියලා. ඉතින් ඔයාලත් එනවා නම් අනිවාර්යයෙන් ඔස්ත පිටවල පතන්ට එන්න අනිවාර්යයෙන්. මේ ගොඩක් ලස්සන තැන. අපි ටිකක් උඩට නැගලා බලමු. මේ උඩ මොනවද තියෙන්නේ කියලා. පිටවල පතනේ මේ පොඩක් ඉස්සරහට ඇද්දි මේ වගේ ලස්සන මේ නකල් රක්ෂිතේ මැදින් ලස්සන පොඩි අඩිපාරක් තියෙනවා. ඉස්සරහට යන්න අපි ගිහිල්ලා බලමු මේ
මොනවද ඉස්සර අපිට බලන්න පුළුවන් වෙන්නේ කියලා. මං හිතන දේ තිබ්බොත් මම සතුටු වෙනවා ගොඩක්. මම හරියටම දන්නේ නැහැ ඒ රිවර්ස්ටන් වල තියෙන්නේ කියලා. ඉතින් අපි පොඩ්ඩක් ඉස්සරහට ගිහලා බලමු. මේ මං හිතන්නේ එතන තමයි ඔයාලත් දන්න තැන ලංකාවේ දැන්ට තියෙන ලස්සනම view point වලින් එකක් තියෙන තැනක් තමයි පිටවල පතන කියන්නේ. අපි ගිහිල්ලා බලමු මේ කොහොමද දැන කියලා. මං විතරයි ඉන්නේ. කවුරුත් නැහැ. ඉතින් මං හිතන්නේ අපි ළඟ තැනට ළඟයි. මේ අපි ගිහිල්ලා බලමු මේ. ඔයාලට පේනවා ඇති. මේ කොතනද කියලා. Guys, this is Sri Lanka guys. Hey guys, පිටවල පතන view point එක රිවර්ස්ටන් view point එක. ලස්සන view point එකක් තමයි ලංකාවේ තියෙන. ඉතින් පල්ලෙහා තියෙන ලොකු හෙලක්. හරි පරිස්සමෙන් මෙතනට ආවොත් ඉන්න ඕනේ. හරිම ලස්සනයි guys. හිතා ගන්න බෑ මේක ලංකාවද කියලා. ඉතින් පිටවල පතනේ view point එකේ view point එකම බැලුවා. ඉතින් තව එකක් තියෙන පොඩ්ඩක් එතනට යනවා. ඉතින් එතන වහින වෙලාවට පොඩ්ඩක් යන්න එපා. නරකයි මේ. මොකද මේ හරිය ලිස්සනවා වහින වෙලාවට. මේ පල්ලෙයා තියෙන්නේ තනිකරම හෙල තියෙන්නේ. හෙල ගැඹුරුයි පතුල පෙනෙන්නේ නැහැ. කොච්චර මේ ලස්සන මේකද තියෙන්නේ. ඒ කොච්චර මේ ගැඹුරක් තියෙනවද කියලා මේ. ඔයාලා පේනවද මේ පල්ලෙයා කොච්චර ගැඹුරක් තියෙනවද මේ. අපි එතනටත් පොඩ්ඩක් බෑලා ඉන්නේ. මේ කලින් අතන හිටියේ. දැන් මේ තුන්වෙනි view point එකටත් එතනටත් බැස්සා. මේ ඉතින් ලස්සන වගේම තමයි මේ පරිස්සම් වෙන්න ඕනේ. ගොඩක් මේ තමන්ගේ පරිස්සම තමන් බලා ගන්න ඕනේ. ඉතින් මෙතනට ආවා වගේ දඟලලා සෙල්ලම් කරලා වැඩ දාගෙන ගියොත් ඉතින් යට ඉන්න වෙන්නේ. යට කියන්නේ කොහොමත් යටට වෙන්න කියන්නේ අඩි 6ට කොහොමත් යනවා. ඉතින් රිවර්ස්ටන් එනවා නම් ඔයාලට මෙතනත් මා ලස්සන තැනක්. ඉතින් ගොඩක් අය මෙතනදලා ෆොටෝ ගහන තමයි ගොඩක් කැමති. ඉතින් අපි පැත්තවල ටික බැලුවොත් ඉතින් ගොඩක් නාය ගිහිල්ලා තියෙනවා. මෙතනත් පල්ලෙයත් නාය ගිහිල්ලා තියෙනවා. පල්ලෙයත් දැන් 3 ගොල්ලක විතර නාය ගිහිල්ලා තියෙනවා. අර උඩ කන්දෙන් නාය ගිහිල්ලා තියෙනවා. ඉතින් දිත්ත එක ලොකු අපිට ලංකාවට ලොකු හානියක් කරා. ඉතින් හානිය පේනවා මේ වගේ පැතිවලට ආවට පස්සේ. ඉතින් අපේ පැතිවල ඉතින් ලොකුවට දිත්ත එකකින් බලපෑමක් ඇති වුණේ නැහැ. ඉතින් මේ වගේ පැතිවලට ආවට පස්සේ අපිට පේනවා කොච්චර හානියක් ඇති වෙලාද කියලා. අපි මෙතනින් ගිහිල්ලා අපි බලමු තව අපිට කොයිද යන්න තියෙන තැන් කියලා. දැන් 4:26 වෙලාව. 4:26 කියන්නේ මේ මම 5ට පාමාටිට තමයි රිවර්ස්ටන් වලින් යන්න හිතන් ඉන්නේ. ඉතින් guys ඉතින් මම අදට යනවා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු guys. ඉතින් රිවර්ස්ටන් ඉතින් මෙහෙම ඉවර වුණේ රිවර්ස්ටන් ටුවර් එක. ඉතින් පළවෙනි වතාව රිවර්ස්ටන් ආවේ. ලංකාවේ ට්‍රැවල් කරන්න ඕනේ හැමතැනම. අපිට පිටරට යන්න ඕනේ නැහැ ට්‍රැවල් කරන්න. පිටරට තියෙන හැමදේම ලංකාවේ තියෙනවා. ඇල්ල තියෙනවා රිවර්ස්ටන් ඇල්ල. රිවර්ස්ටන් ඇල්ල නම් දැන් බලන්න යන ගිහිල්ලා වැඩක් නැහැ. මේ මොකද දිත්තා සුලිකුණාටෝ හින්දා ඇල්ල තනිකර හොදන් ගිහිල්ලා තියෙන්නේ. මේ ගම් වතුරක් වගේ තනිකර බලන්න දෙයක් නැහැ. පාලම් ටිකත් කැඩිලා ඔක්කොම මේව කළා. ඉතින් මම දැන් යනවා. මාව අනිවාර්යෙන් subscribe කරන්න guys, like කරන්න, comment කරන්න.